පිංචි ඒකක් දිනුවා. ෂී. කොසුරංගනාව තව තියෙනවද පිල්ලම්? මං ආසයි පිල්ලම් කියවන්න. ඔව් තව චුට්ටයි. ටිකක් කියවනකොට පිංචිට දන්නේම නැතුව මේ පිල්ලම් ඔක්කොම මතක තියේවි. මට නම් හොඳට මතකයි. බොහොම හොඳයි. ඊළඟට මං කියා දෙන්නම් අකුරු වලට සද්ද එන පිල්ලම්. ඒ තමයි කොම්බුව සහ ඇල පිල්ල. හරි මන් දන්නවා. කොම්බුව සහ ඇල පිල්ල කොහොමද? හරියට හරි. කොම්බුවකුයි ඇල පිල්ලකුයි දෙකම දැම්මම අකුරකට සද්දයක් එනවා. මෙන්න මේ වගේ. කො හෝ බෝ මෝ ටෝ පෝ තෝ. ඊළඟට ඒකට තව උස් පිල්ලක් දැම්මොත්. තව දැම්මොත් උස් පිල්ලක් හෝ. හරිනේ. කොම්බුවයි ඇල පිල්ලයි එක්ක තව උස් පිල්ලකුත් දැම්මොත් අකුරට සද්දයක් එනවා. කෝ හෝ මෝ බෝ. අන්න ඒ වගේ. මට තේරුණා සුරංගනාවි. අකුරු වලට පිල්ලම් වැටෙනකොට සද්ද වෙනස් වෙන හැටි. හරි යමු ඊළඟ පිල්ලම් මාලිගාවට. කවුද මේ ළමයා? මම පිංචි. කතන්දර මාලිගාවට යන්නයි අපි ආවේ. පුංචි ළමෙක් මෙතන තුනක් ආවේ. හරි අපණෙක් වගේ. අකුරු දන්නවද? දන්නවා. එහෙනම් එන්නකෝ. බොහොම හොඳයි. පිංචි හරි හපෙනි. ඔක්කොම හොඳට කියෙව්වා. දැන් පිල්ලම් මාලිකා කෙලවර වෙන්නත් ළඟයි. පිංචි දැන් කතන්දර කියවන්න ඕන කරන පිල්ලම් ටික ඔක්කොම දැක්කා. එතකොට පිල්ලම් ඉවරයිද? ඉතින් මන් දැක්කේ නෑනේ තව එක මාලිගාවක්. අර අල් කරන්නේ මන්. මේ කොඩිය, මේ රැහැන. බොහොම හොඳයි. පිංචි හොඳට මතක තියාගෙන ඉන්නවා. අපි කොඩියයි රැහැනයි පිල්ලම් එක්ක ඉගෙන ගත්තට ඒවට පිල්ලම් කියලා හඳුන්වන්නේ නැහැ. ඒවට කියන්නේ අල් කිරීමේ ලකුණු කියලා. මොකද ඒවයින් අනිත් පිල්ලම් වලින් වගේ අකුරක සද්ද වෙනස් වෙන්නේ නැති නිසා. ඉතින් අපිට මේ මාලිගාව හම්බ වෙන්නේ නැද්ද සුරංගනාවි? නෑ හම්බ වෙනවා. අර තියෙන්නේ ඉස්සරහා. දැන් අපි ඊළඟට යන්නේ ඒකට තමයි. ඊට පස්සේ තියෙන්නේ කතන්දර මාලිගාව. හරි යමු අපි ඊළඟ. ඉතින් ඊට කලින් අල් කිරීම ලකුණු හඳුන ගන්න එපායේ. අල් කිරීම ලකුණු දෙකක් තියෙනවා.
මේ කොඩිය මේ රැහැන. සුරංගනාවි මේ වගේම දෙකක් අපි කලිනුත් ඉගෙන ගත්ත නේද? ඕ පිංචි මේ වගේම ලකුණු දෙකක් අපි පිල්ලම් හැටියටත් ඉගෙන ගත්තා. ඒ උස් පිල්ලයි උඩු පිල්ලයි. ඒත් පෙනුමෙන් එක වගේ වුණාට නම වෙනස්. ඒත් මට හරියට තේරුණේ නෑ. ආයිකට කමක් නෑ. පිංචි ලොකු වුණාම ඒක හරියටම ඉගෙන ගන්න පුළුවන්. දැනට යන්තම් දැනගත්තාම ඇති. මෙන්න මේ වගේ. මේක කොඹුවත් එක්ක ලියනකොට උස් පිල්ල කියනවා. පේ දේ ගේ. මේක කොඹුව නැතුව තියෙනකොට කුඩිය කියනවා. එතකොට මේක කොඹුවත් එක්ක තියෙනකොට උඩු පිල්ල කියනවා. වේ මේ තේ. කොඹුව නැතුව තියෙනකොට රැහැන කියනවා. ඒ වගේ. මට දැන් තේරුණා. කොඹුව තියනකොට උස් පිල්ලයි උඩු පිල්ලයි කොඹුව නැති වුණාම කොටියයි රැහැනයි වෙනවා. හරි ලේසිනේ. හරියට හරි. යමු.